හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනා කතා කරන ලංකාවේ තියෙන හොඳම e-bike එක කියලා කට්ටිය හඳුන්වන මේ ඒත බයික් එක ඇත්තටම හොඳ බයික් එකක්ද කියලා. ඉතින් මේක මූලික වශයෙන් ගත්තට පස්සේ මේක ටිකක් මිල අධිකයි අනිත් බයික්ස් වලට සාපේක්ෂව. මේ වගේම ඒ වගේම තමයි මේකේ මේ බයික් මොඩල් දෙකක් එනවා, කිලෝමීටර් යන්න පුළුවන් දුර ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ දෙකත් එක්ක මේ බයික් මොඩල් දෙකේ මිල පොඩ්ඩක් වැඩි වෙනවා. පොඩ්ඩක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා ඒ බයික් දෙක අතර. හරිද? ඉතින් ওই බයික් දෙකේ ඔය බයික් එකේ ඇත්තටම ඔය ඒත බයික් එකේ තියෙන විශේෂම දේ කතා කරන්න ගත්තොත් මේකේ තියෙන ප්‍රධාන වැදගත් දේ බැටරිය ඇවිල්ලා මේක ලිතියම් අයන් බැටරියක් තියෙන NMC බැටරියක් තියෙන්නේ. මේක ඇත්තටම බැටරිය කාල පැවැත්මට වඩා ඒගොල්ලෝ පර්ෆෝමන්ස් එක වැඩි කරන අඩු බර ප්‍රමාණයක් යූස් කරලා වැඩි දුරක් දාහනය වෙන්න, ඊට පස්සේ වැඩි පවර් එකක් දෙන්න, වැඩි වේගෙන් යන්න තමයි මේක යූස් කරලා තියෙන ලිතියම් අයන් NMC බැටරි එක. ඒගොල්ලෝ කාල සීමාවට වඩා වැඩි ටාගට් කරලා තියෙන්නේ මේකේ මේ පර්ෆෝමන්ස් පැත්ත. මේක ආයු කාලේ වැඩි කියලා එකක් නෙමෙයි කියන්නේ. මේ ආයු කාලේ වැඩි නෑ කියලා කියන්න නෙමෙයි කියන්නේ. වැඩි ආයු කාලේ තියෙන සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ මං හිතන්නේ ඒගොල්ලෝගේ මොකක් හරි ස්පෙસિෆික් මේ වොරන්ටියක් අරගෙන තව වැඩි ප්‍රගාණක් දීලා අවුරුදු 8කට කොහෙද මේ බැටරියට වොරන්ටියක් ගන්න පුළුවන්. ඒ වගේ ලොකු මේ කාලයක් තියෙනවා. මං කියන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් තරම් නැති වුණාට සැලකිය යුතු කාලයක් තියෙනවා. හරිද? ඒතකොට මං කියුවා එතකොට මේ බයික් එක මූලිකව ටාගට් කරලා තියෙන පර්ෆෝමන්ස් පැත්තට. ඒ වගේම තමයි මේකේ මෝටර් එක ගැන කතා කරන්න આવොත් කලින් බයික්ස් වගේ නෙමෙයි මේක ඇවිල්ලා හබ් වලන ගොඩක් ලංකාවේ තියෙන e-bikes වල මම කලින් කතා කරපු ගොඩක් බයික් වල බැටරි එක මේ මෝටර් එක තිබ්බේ හබ් එකේමයි. ඉතින් මේකේ තියෙන වෙනම බෙල්ට් ඩ්‍රිවන් විදිහට බෙල්ට් එකක් දාලා රෝතේ කරකවන්න තමයි යූස් කරලා තියෙන්නේ. ඒත් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඇත්තරම ඔයාලට ඕන නම් මේ දෙකේ කියන්නේ හබ් මෝටර් එකක් සහ බෙල්ට් ඩ්‍රිවන් බයික් දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. කියන්නේ අපි ඒ දෙක ගැන වෙනම කතා කරන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න, අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ බේසික්ම වෙනස්කම කියන්න. මේ බේසික්ම වෙනස්කම තමයි පර්ෆෝමන්ස් එක එන්හාන්ස් කරන්න පුළුවන් ගියර් කරලා තියෙන නිසා මෝටරේට තියෙන පවර් එක වැඩි, ස්ටාටික් ටෝක් එක වැඩි, කන්දක් එහෙම අද්දද්දි ගොඩාක් හොඳට පර්ෆෝම් කරනවා මේ බෙල්ට් ඩ්‍රිවන් එක. මේකේ කොස්ට් එක වැඩි මේ විදිය මෝටර් එකක් හදන්න යන වෙනම බෙල්ට් එකක් දාලා මේ රෝදේ කරකවන්න යන එක. ඊට පස්සේ මේක මේන්ටේන් කරන්න ගියාම ලේසි ටයර් එකක් මාරු කරගන්න එහෙම ගියාට පස්සේ ගොඩක් ප්‍රශ්නයක් නැහැ, මේ ගලව ගන්න පුළුවන්. මේක මං කියන කතාව අත්දැකීම් දන්නේ නැති හබ් මෝටර්ස් තියෙද්දි මේ ටයර් කඩවල වලින් ගලවන්නේ බය වෙනවා. ඒ මෝටරේ දැක්කම ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා එයා දාලා ආයෙත් එන පිටිපස්සේ රෝදේ ගලවන් ඉන්න කියන ටයර් එක මාරු කරන්න ඕන. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක ටයර් එක ගලවන්න ගියාම ලොකු කට්ටක් කන්න වෙනවා මේ මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා හබ් මෝටර්ස් එද්දී. හැබැයි මේ බෙල්ට් ඩ්‍රිවන් එකේ එහෙම නැහැ. ඒක චේන් එක වන්න වගේ බෙල්ට් එක පන්නලා ගොඩක් ලේසියෙන් මේ ටයර් එක මාරු කරගන්න පුළුවන්. ඒ chance එක තියෙනවා. මේ ඒ වගේ තමයි ගොඩක් ලොකු ටෝක් එකක් දෙන්න පුළුවන් ගියර් කරලා තියෙන නිසා. මේ ඒ වගේ මේ වැඩ ගොඩක් තියෙනවා. අනිත් පැත්තේ තමයි මේක කියන්නේ අවාසිය තමයි මේකේ ගාති මේන්ටේන් කොස්ට් එක වැඩි, මේ යුනිට් එකේ කොස්ට් එක ගැන ස්ටාර්ට් මේ සම්පූර්ණ බයික් එක මේ වගේ බෙල්ට් ඩ්‍රිවන් එක මෝටර් එක සම්බන්ධ කරනවා නම් මිල වැඩි වෙනවා. ඒකයි මේ බයික් මිල වැඩි වෙලා තියෙන්නේ. ඊට අමතරව මේකේ විශේෂම දේ තමයි බොඩි එක ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. ඒකට තියෙන වාසිය තමයි විශේෂයෙන්ම මුහුදු බඩ පැත්තේ ඉන්න අයට මේ මල්කඩ කන එකෙන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බොඩි එක හැලු නිසා ගොඩක් දුර යන්න පුළුවන්. බැටරිය මේ බයික් එකේ බර අඩු වෙනවනේ. එතකොට බැටරි වලින් වැඩ කරන වාහනයක් විදියට ඒක බයික් එක බර අඩු කරගන්නවා කියන එක ගොඩාක් ලොකු ප්ලස් පොයින්ට් එකක් සහ මේ වාසියක් හම්බ වෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඒ වගේ තමයි මේක විශේෂයෙන්ම මේක පැටි කිලෝමීටර් 90කට කිට්ටු වෙන වේගය කියන පුළුවන් ලොකු වේගයක් මේ යන්න පුළුවන්. මොකද මේ බයික් වල පැටි කිලෝමීටර් 90 කියලා තියෙන සීමාවක් තියෙනවා නම් ඒක PID කන්ට්‍රෝලර්ස් වලින් කන්ට්‍රෝල් වෙන්නේ. අනිවාර්යෙන්ම ඒ ස්පීඩ් එක ගන්න පුළුවන් එක. يعني බොරුවට මේ සාමාන්‍යයෙන් 300ට 120ට ගහලා තිබ්බට 120ට කිට්ටු කරනකොට 120ට නෙමෙයි 100ට කිට්ටු කරනකොට බයික් එක දරන ලොකු ප්‍රශ්න තියෙනවා. යා ගන්න බෑනේ. ඒ වගේ නෑ අරවල සාමාන්‍ය ගහලා තියෙන ස්පීඩ් එකට බොහෝ මේ බයික් වල ගන්න පුළුවන්. ඒ කියන්නේ යන්න පුළුවන් මේ බයිසිකලේ. මේ සහ පවර් එකත් වැඩි. මේ ඒ වගේ නිසා කඳු වගේ පැතිවල ඉන්න අයට EV බයික් එකක් හොයනවා නම් මේක බයික් එක හොඳයි. ඉතින් මේකේ තියෙන මේකේ තියෙන ප්‍රධානම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මේකේ මිල වැඩි, ගාණ වැඩි. සැලකිය යුතු වෙන බයික් දෙකක් ගන්න පුළුවන් විතර ගාණක් කරනවා මේ බයික් එක ගන්න. ඉතින් ගොඩක් කාලයක් පාවිච්චි කරලා
හොඳ performance වලින් වැඩ කරන්න කැමති කෙනෙකුට මේ බයික් එක හොඳයි. ඒ තමයි මම හිතන්නේ මේක fast charging තියෙනවා. ටක් ගාලා charge කරගන්න පුළුවන්. ස්පෙයා පාර්ට්ස් නම් මම හිතන්නේ හොයාලා බලපු විදිහට එච්චර අමාරුවක් නෑ හොයාගන්න. හැබැයි මිල වැඩිලු. මේ ඒක නිසා මේ හොයාගන්න ප්‍රශ්නයක් වලට වඩා මිල වැඩි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් තමයි ඔය බයික් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් හොඳ බයික් එකක් ඇවරේජ්ලි යනවා නම් ඒකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ප්‍රධානම මිල සහ ඉතින් මේ බැටරි එක තමයි ඩිස්ඇඩ්වාන්ටේජ් යන්න මේක එක පැත්තකින් performance වැඩි කරන්න තමයි ටාගට් කරලා තියෙන්නේ. ඒකට high quality වඩා පොඩ්ඩ වැඩිපුර ටාගට් කරලා තියෙන performance ඉතින් high quality ගොඩක් අඩු නෑ කලින් කිව්වා වගේ. අවුරුදු 8ක් විතර පාවිච්චි කරන්න පුළුවන් ඒගොල්ලෝගේ warranty එකකුත් extra warranty එකක් ගත්තට පස්සේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. කොහොමත් ඉතින් හිතන්න ඕනේ ළඟව හිතන්න ඕනේ කියන්නේ මේ බැටරි මම හිතන්නේ මේ ටිකක් high grade battery එකක් තියෙන. එතකොට අනිවාර්යෙන් ඔය ජාතිය බැටරි එකයි replace කරද්දී මේ battery pack එක සාමාන්‍ය battery pack එකට අනිවාර්යෙන් මිල වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටික පොඩ්ඩක් ඔයා හිතලා මේ බයික් එක ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් range එක කොච්චරද කිව්වොත් කියන්නේ battery මාරු කරගන්න අඩුම ගානේ 60000ක් 80000ක්වත් මේකෙන් දුව ගන්න පුළුවන් වෙයි මේ battery replace කරනවා නෙමෙයි කියන්නේ සාමාන්‍ය range එක අඩු වෙන්න පටන් ගන්නකොට ඔය වගේ දුරක්වත් මේක දුවලා තියෙන්න පුළුවන්. මේකෙන් 50ක් විතර range අඩු වෙනකොට සාමාන්‍ය අඩුම ගානේ කිලෝමීටර් ලක්ෂයකට කිට්ටු වෙනවත් දුවා ගන්න 80000ක් 8000ක්වත් දුවා ගන්න පුළුවන් මේ බයික් එක නැතුව. ඒ chance එක තියෙනවා මේ බයික් එකේ. හරි ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේ ඒට බයික් එක ගැන කතා කරන්න දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ අයිඩියා ඇත්තට නම් පල්ලා කමෙන්ට් එක දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන්ම ලයික් කරලා සපෝට් එකක් දෙන්න.